හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ හරිම විදිහට චිලි පේස්ට් එකක් හදාගන්න විදිහ. චිලි පේස්ට් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම සඳහන් කරලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන්. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා තෙල් කප් භාගයක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ බ්ලෙන්ඩර් කරගත්ත සුදු ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. ඒ වගේම බ්ලෙන්ඩර් කරගත්ත ඉඟුරු කප් එකකුත් එකතු කරගන්නවා. ඉඟුරු සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගත්තම මේ චිලි පේස්ට් එක ගොඩක් රසට හදාගන්න පුළුවන්. දැන් මේ ටික දුඹුරු පාටට එනකම්ම හොඳට බැදගන්න. දැන් මම කෑලි මිරිස් ග්‍රෑම් ටිකක් එකතු කරගන්නවා. කෑලි මිරිස් ටික එකතු කරගද්දී ලිප ඔෆ් කරගන්න. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගමු. ඊළඟට මම කබල බෙදලා බාගෙට බ්ලෙන්ඩර් කරලා අරගත්තු කූනිස්සු ග්‍රෑම් 20ක් එකතු කරගන්නවා. දැන් ආපහු මේ ටික හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයා කූනිස්ස කන්න කැමති නැත්නම් මේ චිලි පේස්ට් එකට උඹලකඩ හාල් මැස් උනත් එකතු කරගන්නත් පුළුවන්. දැන් මම මේකට රස අනුව ලුණු කුඩු එකතු කරගන්නවා. ඒ වගේම සෝයා සෝස් මේස් හැඩ දෙකක් වගේ එකතු කරගන්නවා. දැන් ආපහු මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් මම ආයෙම ලිප ඔන් කරගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක්ම අඩුවෙන් තමයි මම තියාගන්නේ. දැන් සීනි ටික එකතු කරගන්න. අන්තිමට මම තක්කාලි සෝස් මේස් හැඳි 3ක් එකතු කරගන්නවා. චිලි පේස්ට් එක ආපහු හොඳට කලවම් කරගන්න. මම තව විනාඩි 2ක් විතර මේ චිලි පේස්ට් එක ලිපේ තියාගන්නවා. මේ තියෙන්නේ මම ලේසියෙන්ම හදාගත්තු චිලි පේස්ට් එක. ඉතින් මේක නිමුණට පස්සේ බෝතලයකට දාගෙන මාස 2-3ක් වගේ කල් තියාගන්නත් පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එකත් subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.